විපක්ෂයත් විවිධ චෝදනා කරනවා මම ආණ්ඩුව සම්බන්ධයෙන් මූල්‍ය චෝදනාවන් තියෙනවා කියලා. ඇත්තටම මේ දැන් ළඟම සිද්ධිය තමයි මේ ඇමරිකානු මිලියන 2.5ක සම්බන්ධය. මොනවද අදහස තියෙන්නේ දැන් මේ විපක්ෂ කරන චෝදනාත් එක්ක? මෙම විපක්ෂයේදී බොරදී මාළු මරන්න හදනවා. නමුත් ඔය චෝදනා ඔය ඩොලර් මිලියන 2.5 වගේ දේවල් අපි හිතන්නේ රජයේ වගකීමක් ගත යුතුයි රජයේ උදවිය ඒවට සම්බන්ධයි කියලා රජයේ ආශිර්වාද ඇතුව වෙච්ච දේවල් කියලා. හැබැයි යම්කිසි තැනක යම්කිසි දුර්වලතාවයක් නිසා ඒක නොවිය යුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. මම හිතනවා ඉතින් සාධාරණ පරීක්ෂණයක් කරොත් රජය ඒක තමයි රජයේ පැත්තෙන් කරන්න පුළුවන් හොඳම දේ මේ වෙලාවේ. ඔබතුමාට විශ්වාසයක් තියෙනවද මේ වත්මන් රජයේ පරීක්ෂණ නිසියාකාරව සිදු කෙරේ කියලා? අනිවාර්යයෙන්ම එහෙම කරන්න උත්සාහ කරනවා කිරීමට ඒවලට හැකියාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේ තමයි විවිධ චෝදනා තියෙනවා මේ අමාත්‍යවරු සම්බන්ධයෙන් දීපල සම්බන්ධයෙන් මේ හිටපු ක්‍රමයක් එක්ක දැන් පිටි කාලයක් ඇතුළත විශාල මුදලක් උපයගෙන තියෙනවා කියලා විවිධ චෝදනා තියෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ? මෙහෙමයි ඉතින් කලින් හිටපු ආණ්ඩුවල හිටපු දේශපාලනඥයෝ මුදල් උපයපු හැටියට බැලුවම ඔය මේගොල්ලන්ට සම්බන්ධ කරලා කියන මුදල් ප්‍රමාණයන් ඉතාම සොච්චම් මුදල්. ඒකන්ද මම හිතන්නේ මොකද මේගොල්ලෝ දේශපාලනයක් කරා ඒගොල්ලෝගේ පොඩි මට්ටමින් හරි කුඹුරක් කොටාගෙන හරි ජීවිතේ ගැට ගහගෙන හිටපු කට්ටිය යම්කිසි මුදලක් හදලක් අතේ ඇති අතපත ගාලා ඇති. නමුත් මහා පරිමාණ වංචා කරලා තියෙනවා කියලා පේන විදියක් අපිට නම් එහෙම පේන්නේ නැහැ. කලින් හිටපු අය බිලියන ගණන් ඩොලර් මිලියන ගණන් ඒ වගේ වංචා කරා. මේගොල්ලොන්ගෙන් නම් දැන් ලාල්කාන්ත මෙතුමාට මිලියන 40ක කොහෙද වත්කමක් තියනවා කියලා නේ කියන්නේ. ඉතින් වර්තමාන ආර්ථිකය බැලුවා මේ රටේ මිලියන 40කකින් මහ ලොකු දෙයක් කරන්නත් බෑ. මිලියන 40ක් කියන්නේ අවුරුදු 60ක් විතර වෙන මිනිහෙකුට හම්බ කරගෙන ඉතුරු කරගෙන තමා සන්තක් කරගන්න බැරි මුදලකුත් නෙමෙයි. දැන් අපි දැක්කා දැන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙකම කියනවා දැන් මේ රජයට කරගෙන යන්න බෑ උන්ට බලය ලබා දෙන්න කියලා මේ ඉතිරි කරගෙන යන්න. රජය නිකන් උඩ බලාගෙන හිටියත් ආපහු රට විනාශ කරලා අවුරුදු 75ක් කාලා ඒගොල්ලෝ දේපල හදාගෙන දූ දරුවෝ හදාගෙන ඒගොල්ලොන්ගේ වස්තු සම්භාරයක් එකතු කරගෙන රට හූරා කාලා පුළුවන් තරම් එහෙම කරපු අයට නම් ආපහු බලය ලබා දෙන්න තරම් මං හිතන්නේ මේ රටේ ජනතාව මෝඩ වෙයි කියලා. අපි ජනතාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එවැනි වරදක් නම් අත්තරදීමකින් හරි එහෙම දෙයක් කරන්න පාපහු. මොකද ඒගොල්ලෝ නැවතත් හැදෙන මිනිස්සුත් නෙමෙයි විශ්වාස කරන්න පුළුවන් මිනිස්සුත් නෙමෙයි. ඒගොල්ලොන්ගේ අතීතයේ කල් ක්‍රියාව බැලුවම ඊටාම දූෂිතයි. එවැනි අය ගැන නැවත විශ්වාසයක් තිබුවොත් මේ රට කවදාවත් ගොඩ යන්නේ නැහැ. ඔබතුමා කියන විදිහට වත්මන් රජයේ යම්කිසි හොඳ තත්ත්වයකින් පාලනය කරනවා නම් ඔබතුමා ඉදිරියේදී මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන මොනවාද? එහෙම සැලැස්මක් කොහොමත් නැහැ. මොකද මේ ආණ්ඩුව ගේන්න වැඩ කරපු පිරිසක් ඉන්නවා දරදී අදෝ පිරිසක්. ඒතකොට ඒගොල්ලෝ තමයි මේ රජයත් එක්ක එකතු වෙලා තනතුරු අරගෙන ලැබිය යුතු ප්‍රතිලාභ වරප්‍රසාද ලැබිය යුත්තේ කට්ටියට. යරෙන්න ඒ මල්වට්ටියට අත ගහලා ඒකෙන් තනතුරක් ගන්න යම්කිසි වරප්‍රසාදයක් ගන්න ඒ වගේ දෙයකට ඒක කරන්න මම කැමති නැහැ. මගේ ඇඟට හරියන්නේ නැහැ එහෙම දෙයක් කරොත්. රටේ දිනු වෙනුවෙන් යම් සිල්වීමක් කරොත් ඉදිරි කාලේදී ඔබතුමා සම්මාන රටේ දිනු වෙනුවෙන් අපි ඉතින් අනිවාර්යයෙන් රට වෙනුවෙන් සේවය කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි ඒකට ගැළපෙන පිරිසක් අපි එකතු කරමින් ඉන්නවා මේ වෙනකොට. ඒ පිරිසත් එක්ක අපි රට වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති අනාගතයේදී. ඒක අපි දැක්කා ප්‍රබල පක්ෂ දෙකෙන් ක්‍රිස්තියානි සයිකේවදාස් ජනාධිපති අපේක්ෂකයෙක් වෙනවා කියනවා. ඒ පැත්තෙන් මාම රාජපක්ෂ ජනාධිපති වෙනවමයි කියලා කියනවා. ඉතින් මොන් දෙදෙනාගෙන ඔබතුමා මොකද හිතන්නේ? ඉතින් ඒගොල්ලෝ කිව්වට ඉතින් මිනිස්සු ඡන්ද දෙයිද කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. එක එක්කෙනාට එක හීන දකින්න පුළුවන්. ඒක එහෙම කවන්නේ නැහැ. ඉතින් දේශපාලනේ ඉන්නකොට පොඩි ආතල් ගන්න එක හොඳයි. මේ ඒගොල්ලෝගේ ආසාවනේ. නමුත් රටේ මිනිස්සු ඒක අනුමත කරනවා කියලා අපිට පහුගිය මැතිවරණ එකකදීවත් පෙනුන්නේ නැහනේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු කට්ටියක් ඒගොල්ලෝ.